Welcome guys, Sunena අදත් ADSA channel එකට ආලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම පොඩි ගමනක් යන්නේ ADSA showroom පැලියකට ඉඳලා ADSA showroom Union Place එකට. අපි ගිහිල්ලා බලමු Union Place එකේ නවතම තත්ත්වය කොහමද සහ ඒකෙදි අපිට ලබා ගන්න පුළුවන් පහසුකම් මොනවද කියලා. ඉතින් මම අද ගමන යන්නත් ගන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක් අපේ රූබින් කියන බයික් එක. මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ රූබින් එකෙන් තමයි අපි ගමන යන්නේ. ඉතින් අපි ගමන දැන් පටන් ගමු. guys මෙන්න මේ විදිහට තමයි මේ Union Place එකේ showroom එකට තියෙන parking එක තියෙන්නේ. Lipton Auto පහු කරගෙන United Motors එක පැත්තෙන් ඒ පාර කෙලින්ම ආව ගමන් පළවෙනි මංගුවෙන් මෙතනින් දාන්න ඕනේ. දාලා මෙන්න මේ විදිහට තමයි යාඩියගේ parking එකට යන්න දෙන්න පියන්. ඔයාලත් වාහනයකින් එන්නේ අනිවාර්යෙන් ඔයාලට මේ පාකින් එකේ පාක් කරන්න පුළුවන් යාඩියා ෂෝරූම් එකට එන්න කලින් මේ විදිහට පාකින් එකක් දීලා තියෙනවා. අපි බලමු යාඩියා ෂෝරූම් එකට ඇතුළට ගියාම කොහොමද මේක තත්ත්වය කියලා. Hi, ඉතින් අද අපිට good afternoon එරන්දි ඉන්නවා. ඉතින් එරන්දි මොකද්ද මේ යාඩියා Union Place showroom එකේ තියෙන වැදගත්කම? Union Place showroom එකේ කියලා විශේෂත්වයක් පොඩියට තියෙනවා. ඒ වුණාට යාඩියා කියන්නේ ස්පෙෂල්. යාඩියා කියන්නේ world number 1. ලංකාව විතර නෙමෙයි ලෝකේ රටවල් විශාල ගානකට යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් බෙදා හරින්නේ යාඩියා වෙති. එහෙම එකේ Union Place එකේ තියෙන showroom එකේ විශේෂත්වය තමයි ඒගොල්ලන්ගේ තියෙන main showrooms තියෙනවා. ලෝකේ හැමතැනම තියෙන main showrooms තියෙනවා. ඒ showroom එකේ structure එකක් විදිහට තමයි Union Place එකේ showroom එක හදලා තියෙනවා. ඒ කියන්නේ මේක පිටරටකට ගියත් global standard එක පිටරටකට ගියත් මේ විදිහට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ගේම කැමැත්ත අනුව ඒගොල්ලොම හදපු විදියක් තමයි මේ තියෙන Union Place එක. හරි එරන්දි ඊට අමතරව මොනවද මේ showroom එකට ආවම customer කෙනෙක්ට බලා ගන්න පුළුවන්? Union Place එකට ආවොත් ඇත්තටම කිව්වොත් Union Place එකේ අපේ තියෙන bikes models 6න් හැම model එකකම හැම වර්ණයෙන්ම ඕන තරම් bikes තියෙනවා අපි ගාව. කිසිම bike එකකින් කිසිම පාටකින් අඩුවක් වෙන්නේ නැහැ. ඔයාලට ඕනේ මේ bike එකෙන් තියෙන මේ පාට නම් ඕන පාටක් අපෙන් ගන්න පුළුවන්. ඕන පාටක් නෙවෙයි easy go එකේ එනවා නම් මේ colours ටික ඒ colours ටික අපෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව වශයෙන් අපි ගාව තියෙනවා වශයෙන් දකින්න නැති දැන් එනකොටම අපිට තියෙනවා සාමාන්‍ය හොඳ car park එකක්. car park එකේම අපිට test ride එකකටත් ඉඩ තියෙනවා. අපි ගාව test ride එකට වෙනම කියලා bikes වගේක් තියෙනවා. අපි ඒවත් test ride එකකටම දෙනවා. කස්ටමර්ට තමන් කැමති බයික් එක පැදලා තමන් කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන්ද බයික් එක ගැන පැහැදීමක් අරගෙන බයික් එක අරන් යන්න පුළුවන්. ඒතෙන් අපි කස්ටමර්ස්ලාට දැනගන්න ඉන්න අයට කියමු මේකේ කොහොමද ඕපනින් අවර්ස් මේක සන්දා ඉඳන් සිකුරාදා වෙනකන් අරලාද සන්දා ඉඳන් සිකුරාදා වෙනකන් හැමදාම උදේ 8:00 ඉඳන් 6:00 වගේ වෙනකන් අපි අරලා ඉන්නවා. ඕන වෙලාවක එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ නම්බර්ස් තියෙනවා. අපි නම්බර්ස් උදෙන් දාන්න. ඒ නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන්. ඕන වෙලාවක ඕන විස්තරයක් අපි කියනවා. එහෙම නැත්නම් සෙනසුරාදාට අපි උදේ 8:00 ඉඳන් 3:45 වගේ වෙනකන් ඉන්නවා. ඔව් එන්න ඒක නම් හොඳ ආරංචිය සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක්ට ඉතින් වෙලාවක් නැහැ සතිය දවසක ඉන්න. ඉතින් සෙනසුරාදාත් උදේ 8:00 ඉඳලා 3:00 විතර වෙනකන් අපේ යාඩියා Union Place showroom එක ඕපන් වෙලා තියෙනවා ඔයාලට. හරි ඉතින් එරන්දි දැන් අපේ යාඩියා Union Place showroom එකට ආවම අපිට දැන් බයිසිකලයක් එක සැරේ සල්ලි දීලා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකට මොකක් හරි ඔප්ෂන් එකක් තියනවාද? අම්මෝ තියෙනවා. හොඳම ඔප්ෂන්ස් ටික තියෙනවා. අපි අබාන්ස් වලට එකෙන් යාඩියා කරන්නේ. ඒක හැමෝම දන්නවා. ඒ වගේම අබාන්ස් ෆිනෑන්ස් එක තියෙනවා. ඒගොල්ලොම අපිට ලීසින් පහසුකම් සපයනවා. ඒ වගේම කොළඹ ඒෂියා ඇසෙට් ලයින් කමර්ෂියල් ක්‍රෙඩිට් ඕන තැනකින් අපිට ලීසින් පහසුකම් දෙනවා. කස්ටමර් කැමති කොහෙන්ද අපිට එතනින් arrange කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් උදේ ડોකියුමන්ටේෂන්ස් ඔක්කොම ටික කරලා අපිට ඩෙන්ටිටි එවලා ඒ ඔක්කොම ටික ඉක්මනට කරලා දුන්නත් ඒක කස්ටමර් ගැතේ තියෙන. ඒක කරලා දුන්නොත් අපිට අවශ්‍යදි බයික් එක ගෙනියන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ උදේ දවසේ ඇවිල්ලා හවසේදී බයිසිකලේ අරගෙන යන්න පුළුවන්. බයික් එක අරන් ගියපු කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ලීසින් විදියට. ලීසින් විදියට.
normal cash දුන්නොත් නම් පැයක් යන්නෙත් නැහැ විනාඩි 20ක් පැය භාගයක් ඇතුළත බයික් එක ගෙනියන්න පුළුවන්. ඔව්. එච්චර වෙලා යන්නෙත් නැහැ. මං කියන්නේ ලීසින් යනවා නම් සමහරක් තැන්වල ලීසින් වලට එච්චර ඉක්මන් වෙන්නේ නැහැ. දවසක් දෙකක් වගේ යනවා. අපේ කට්ටිය ඉන්නවා ලීසින් කරන ගැරන්ටර් ගාවටම ගිහිල්ලා සයින් කරලා ඒකට දවසක් වගේ ඇතුළත ගියහම උදේ සයින් කරාම ඔක්කොම ටික අවශ්‍යදී බයික් එක අරන් යන්න පුළුවන්. ඊට අමතරව යාඩියා යුනියන් ප්ලේස් ෂෝරූම් එකට આવොත් ක්‍රෙඩිට් කාඩ් වලින් මිලදී ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න පුළුවන්. අපි ගාව ඒ ඔක්කොම පහසුකම් තියෙනවා. ඉතින් guys මේ තියෙන යාඩියා යුනියන් ප්ලේස් ෂෝරූම් එකේ ටෙස්ට් රයිඩ් zone එක ඕන කෙනෙක්ට බයික් එකක් ඇවිල්ලා පැදලා කරලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවා දැන් එරන්දි බයික් එක පදිනවා. රූබින් එකක් තමයි පදින්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් යාඩියා රූබින් එකක්ද ලේඩි කෙනෙක්ට හරියන්නේ T5 එකක්ද. ඉතින් එරන්දි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ යාඩියා එකේ ස්පෙයා පාර්ට්ස් තියනවාද ගන්න. ඒක ඉතින් ආයේ මං කියන්න දෙයක් නෑ අශීන් පේනවා අපේ මේ යුනියන් ප්ලේස් එකේ තියෙන සම්පූර්ණ පිටිපස්සෙම තමයි මේ තියෙන්නේ සම්පූර්ණ ස්පෙයා පාර්ට්ස් ඔක්කොම තියෙනවා ආයේ කිසිම අඩුවක් නෑ. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට බය නැතුව යාඩි එකක් ගන්න කියලා කියන්න පුළුවන්. කිසිම බයක් නෑ සැකයක් නෑ කස්ටමර්ස්ලාට ඇවිල්ලා ඒ බය සැකේ අරගන්න පුළුවන්. ඉතින් මෙතනටම ඇවිල්ලා බලන්න පුළුවන්. එතකොට මේ ස්පෙයා පාර්ට්ස් පේන්න තියෙනවා කස්ටමර්ස්ලාට. හරි එරන්දි එහෙනම් අපි අන්තිමට කියමු මේ වගේ ප්‍රයිසස් කොහොමද කියලා. ඔව් රූබින් එක තියෙනවා. රූබින් එක අපිට ගන්න පුළුවන් 3,99,950යි. හරි. ඊට පස්සේ තියෙන මොකද්ද මොඩල් එක? ඊට පස්සේ ආයේ තියෙන්නේ අපේ M6 එක. M6 එකේ අපිට ගන්න පුළුවන් ඒක 4,29,950කට ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ වැඩියෙන්ම සේල්ස් වෙන අපේ බයික් එක තියෙනවා T5 එක 4,59,950යි. ඊට පස්සේ අපි ආයේ තියෙන්නේ වැඩි රේන්ජ් එකේ යන ඒවා T9 එක තියෙනවා E8 එක තියෙනවා Isigo එක තියෙනවා. ඒකෙන් T9 එක අපිට 5,99,950කට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපේ අලුත්ම මොඩල් එකකින් එන Isigo එක. ඒක 6,39,950ක් වෙනවා. මේක තමයි Isigo එක නේ? මේක තමයි Isigo එක. ඊට පස්සේ E8. ඊට පස්සේ අපේ තියෙන්නේ E8 එක. වැඩිම රේන්ජ් එකේ යන එක. ඒක 6,64,950ක් වෙනවා ෂේ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මම යාඩියා යුනියන් ප්ලේස් ෆ්ලැග්ෂිප් ෂෝරූම් එකේ යන ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ පේනවත් එක්කම ලිෆ්ටන් රටවුම ගාවි කෙලින්ම ඔයාලට යාඩියා ෂෝරූම් එක බලා ගන්න පුළුවන්. පහසුවෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්න බලාගෙන ඉක්මනට හමු වෙමු.